අයිබෝන් දුවේ පුතේ හැමෝටම ඉතින් මේ විශේෂ වීඩියෝ එක කරන්නේ 11 ශ්‍රේණියේ දුවල පුතාල වෙනුවෙන් දෙවන වාර විභාගය ආරම්භ වෙලා තියෙන්නේ. සමහර පළාත්වල මේ වෙද්දී දෙවන වාර විභාගය ක්‍රියාත්මක වෙනවා. සමහර පාසල් වල මේ මාසේ අන්තිම ආරම්භ වෙනවා. ඉතින් මේ වීඩියෝ එක කරන්න පුතේ ඉතිහාසයේ විෂයට මොනවද 11 ශ්‍රේණියේ දෙවන වාර විභාගයට එන්න පුළුවන් පාඩම් ඒවැ කොටස් මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකම් පුතේ බලලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. හරි. එහෙනම් දුවේ පුතේ 11 ශ්‍රේණියට අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනි 10 ශ්‍රේණියෙන් සහ 11 ශ්‍රේණියෙන් පාඩම් කීයක් විභාගයට එනවද කියලා. 10 ශ්‍රේණියෙන් පාඩම් ඒකක 10ම එනවා. පාඩම් ඒකක 10 වෙනවා. 11 ශ්‍රේණියේ පාඩම් 8න් පාඩම් 6ක් එනවා. එතකොට මොනවද මේවේ එන්න පුළුවන් පාඩම්? මේවේ මොනවද කොටස් කියලා අපි දැන් සාකච්ඡා කරන්න ගමු. මේක දීර්ඝ වීඩියෝ එකක් ලෙස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ පුතේ. ඊටාම කෙටි කාලයක් තුළ මෙන්න මේ කොටස් දැන් අපේ සමහර ළමයිට අමතක වෙනවා මෙන්න මේ කොටස් තමයි පාඩම් කරන්න ඕනි. අන්න ඒ කොටස් මොනවද කියන එක තමයි මම මේකෙන් විග්‍රහ කිරීමක් කරන්නේ. හරි. අපි එහෙනම් බලමු පුතේ 10 ශ්‍රේණියේ මොනවද පාඩම් කරන්න ඕනි පාඩම් කොටස් මොනවද කියලා. පුතේ 10 වසරේ පළවෙනි පාඩම තමයි මූලාශ්‍ර අධ්‍යයනය. එතකොට මේ මූලාශ්‍ර අධ්‍යයනයෙන් අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනි ඉතිහාසය ඉගෙනීමේ ප්‍රයෝජන. අනිවාර්යෙන් විස්තර ප්‍රශ්නයක් ගොඩනගෙනවනේ. හරි. තාර්කික ජීවියෙක් වීම, රටේ අනාගත නායකත්වය, අන්මත ඉවසීම, අන්‍ය ජාතින්ට ගරු කිරීම කියන කොටස් දාලා මේක ලියන්න ඕනේ. ඊළඟට වැඩිපුර ආයෙ බලන්න කාසි අධ්‍යයනය. කාසි අධ්‍යයනයේදී කාසි වර්ග ටික ලියන්න ඕනි, පරිදම කාසිය ලියන්න ඕනි, කාසි පිළිබඳ හදාරන විද්‍යාව ලියන්න ඕනි. හරි. ඊළඟට සාහිත්‍ය මූලාශ්‍ර වල ප්‍රයෝජන. එක් මූලාශ්‍රයක් කරුණු තවත් මූලාශ්‍රයෙන් සනාථ කරන්න, කාලානුපිළිවෙල සකස් කරගන්න ඔන්න ඔය ටික. එහෙනම් මෙන්න මේකේ ඊට අමතරව ඕන පුරා වස්තු රැකගත යුත්තේ ඇයි? මෙන්න මේ කොටස් කෙරෙහි වැඩි අවධානයක් ප්‍රධාන ප්‍රශ්න වලට පුතේ යොමු කරන්න. හරි. එතකොට මම මේ සාකච්ඡා කරගෙන මෙන්න මේ පාඩම් වලින් මෙන්න මේ කොටස් එන්න පුළුවන් කියන එක. එතකොට මෙතනින් වැඩි ප්‍රවණතාවයක් ඉතිහාස ඉගෙනීමේ ප්‍රයෝජන වලට අපි දෙමු. හරි. එතකොට අපි දෙවෙනි පාඩමට ගියොත් පුතේ ජනාවාස ව්‍යාප්තිය. ජනාවාස ව්‍යාප්තිය. එතකොට ජනාවාස ව්‍යාප්තිය අපි කඩනවා අවධි තුනකට. මොකද්ද මේ අවධි තුන? ප්‍රාග්ඓතිහාසික, පූර්වඓතිහාසික, මුල් ඓතිහාසික යුගය. එතකොට අපේ ළමයි ගොඩක් පටලව ගන්න පාඩමක් තමයි මේ. අනිවාර්යයෙන්ම අපිට ලකුණු 18ක් ගන්න තියෙන පාඩම තමයි මේ. ඉතින් මේක මිස් කරගන්න එපා පුතේ. හරි. මේක අනිවාර්යයෙන්ම ලියන්න. එතකොට මේකේ වැඩිපුරම අපිට එන්නේ ප්‍රාග්ඓතිහාසික යුගයේ ජීවන තත්ත්වය. ඊළඟට එනවා අභිචාර විධි. ඊළඟට එනවා තාක්ෂණය. හරි. එතකොට ජීවන රටාව ආවහම මේක අහන්නේ ගොඩක් දුරට ප්‍රාග්ඓතිහාසිකයේ ජීවන රටාව කුමන තත්ත්වයක පැවතියේදයි කරුණු ඇසුරෙන් පැහැදිලි කරන්නේ. එතකොට සංචාරක ජීවන රටාවක්, සතුන් දඩයම් කිරීම, ගල් මෙවලම් භාවිතා කිරීම අන්නේ කොටස් දාලා මේක ලියන්න ඕනේ. අභිචාර විධි කියන්නේ අවමංගල්‍ය චාරිත්‍ර ටික දාලා ලියන්න ඕනේ. රාවණැල්ල ගුහාවයි කුරුවිට බඩදොඹලේ. ඊට අමතරව තාක්ෂණය ආවොත් ගල් මෙවලම් දාලා ලියන්න ඕනේ. ඕක තමයි ප්‍රධානම ගොඩනගෙන්න පුළුවන් ප්‍රශ්න. ඊළඟට ගියොත් පූර්වඓතිහාසික යුගයේ ජීවන රටාව. පූර්වඓතිහාසිකයේ ජීවන රටාව තමයි ප්‍රධාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පූර්වඓතිහාසිකයේ තාක්ෂණය. මතක තියාගන්න ජීවන රටාවෙම කැලේ තමයි පුතේ තාක්ෂණයට අපි ගන්නෙ. එතකොට මෙතනදී ජීවන රටාවේ හොඳට මතක තියාගන්න ප්‍රධාන අංශ පහම. සංචාරක ජීවන රටාවක් වෙනුට ස්ථිර ජනාවාස, සතුන් දඩයම් කිරීමට කෘෂිකර්මාන්තය, ගල් මෙවලම් භාවිතය වෙනුට යකඩ භාවිතය, ක්‍රමවත් සුසාන භූමි, ක්‍රමවත් මැටි භාණ්ඩ. ඔන්න ඔය පහ මතක තිබ්බොත් මේ දෙකම ලියන්න පුළුවන්. මුල් ඓතිහාසික යුගයට ගියොත් ජීවන රටාව. එහෙනම් ජීවන තත්වය ගැන පැහැදිලි කරන්න වෙනවා. එතකොට අපි කියන්න ඕනේ වැව් පදනම් කරගෙන ගම්මාන බිහිවීම, විවිධ වෘත්තීන් පදනම් කරගෙන ගම්මාන බිහිවීම ගැන. හරි. ඒ කියන්නේ වැව් කේන්ද්‍ර කරගෙන ගම්මාන බිහි වුණානේ. අන්න ඒව ගැන අපි විග්‍රහ කිරීමක් කරන්න ඕනේ. හරි. ක්‍රමවත් පරිපාලන තත්ත්වයක් ගොඩ නැගෙනවා. ඔය ටික විග්‍රහ කළ යුතුයි. තුන්වෙනි පාඩමට ගියොත් 10 වසරේ රාජ්‍යත්ව වර්ධනය. මේකේ වැඩිපුර එන්න පුළුවන් අපිට ගමිකයි පණ්ඩු කාබයයි පළවන විජයබාහුයි දුටුගැමුණුයි. ඔන්න එන්න පුළුවන් ප්‍රධානම ටික. එතකොට ගමිකගේ આવොත් ගමිකගේ කාර්යයන් ඉන්නේ. හරි. ගම්වැසියන් ආරක්ෂා කිරීම, ගමේ ආරවුල් විසඳීම, වැව් නඩත්තු කිරීම, ජලය බෙදා දීම. එහෙනම් ඒක විග්‍රහ කිරීමක් කරන්න වෙනවා. පණ්ඩුකාභය ගැහුවොත් සේවාවන් අහන්නත් පුළුවන් පුතේ, දේශපාලනය අහන්නත් පුළුවන්.
දේශපාලනය අවුත් දන්නවනේ මාමාවරු මරා බලයටපත් වීම දසවන රාජ්‍ය වාර්ෂික ග්‍රාම සීමා ලකුණු කිරීම මේක විග්‍රහ කළ යුතුයි. ඊළඟට පළවෙනි විජයබාහුව આવොත් ගොඩාක් දුරට දේශපාලනය හයි. චෝලාධිපත්‍යයෙන් රට මුදව ගැනීම, රටෙක් සේසත් කිරීම ඒ ටික කාර්යයන් ටික මේක ලියන්න ඕනේ. දුටුගැමුණුට ගියොත් රටෙක් සේසත් කිරීම, එලාරාධිපත්‍යයෙන් රට මුදවා ගැනීම, ඔන්න ඔය ප්‍රධාන කාර්යයන් ටික සංවිධානාත්මක සටන් ව්‍යාපාරයේ මෙහෙවි දාලා ලියනවා. එතකොට මේ පාඩමෙන් මීට අමතරව අවධානය යොමු කරන්න රාජ්‍යත්ව සංකල්ප 5. රාජ්‍යත්වයේ හිමින අවස්ථා 3. අනිවාර්යෙන් ඒක දෙක කෙරෙහි වැඩිම අවධානයක් යොමු කරන්න. විස්තර ප්‍රශ්නයක් ආවේ නැතුවට කෙටි ප්‍රශ්න ප්‍රවණතාවය වැඩි. වැඩි කියන්නේ 100%ක් ඒ වගේ එකක් එන්න පුළුවන්. හතරවෙනි පාඩමට ගියොත් පුතේ පැරණි සමාජය. පැරණි සමාජය. එතකොට මේකෙන් මොනවද එන්න පුළුවන්? මේකේ තියෙනවා කුෂි කර්මාන්තය. හරි. ඒක ගොඩාක් දුරට දානවා අඩුයි. කුෂි කර්මාන්තේ එන ප්‍රවණතාවය අඩුයි. ඊළඟට හැබැයි වැඩි තියෙනවා වෙළඳාම. වෙළඳාම එන්න පුළුවන්. හරි. වෙළඳාම එන්න පුළුවන්. එතකොට ඉතින් අර වෙළඳාමේ කොටස් ටික දාලා මේකට ලියන්න ඕනේ. ඊළඟට කර්මාන්ත. කර්මාන්ත රන් කර්මාන්තේ, ඇද්දත් කර්මාන්තේ, නූල් කැටීම, යකඩ කර්මාන්තේ, තඹ ඒව ටික දාලා ලියන්න ඕනේ මේක. හරි. ඊළඟට ආගම්. ආගම් ගන්න පුළුවන්. හරි. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ජෛන, බ්‍රාහ්මණ කියන ආගම් ටික දාලා ඒක විග්‍රහ කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් පුතේ මෙන්න මේකේ දැන් මේ පාඩම නම් සාමාන්‍යයෙන් ගොඩාක් දුරට එනවා අඩුයි පුතේ. අඩුවෙන් වෙන පාඩමක්. හරි. එතකොට මේක අනිවාර්යෙන් වෙන පාඩමක්. පස්වෙනි පාඩමට ගියොත් විද්‍යාව හා තාක්ෂණය. විද්‍යාව හා තාක්ෂණයේ තියෙනවා පස්වෙනි ඒකකේ දැන් මේක 1 මේක 2 මේක 3 මේක 4 පස්වෙනි පාඩම. මොනවද පස්වෙනි පාඩමෙන් එන්නේ? මේක එන්න පුළුවන් විද්‍යාව හා තාක්ෂණය කියන කොටස. විද්‍යාව හා තාක්ෂණය. ඊළඟට ජල කළමනාකරණය. ඊළඟට එන්න පුළුවන් රුවන්වැලි සෑයේ අත්තිවාරම. ඊළඟට එන්න පුළුවන් දේශීය වත්සිරිත්. ඊළඟට ගන්න පුළුවන් අපිට දේශීය වත්සිරිත්. ඊළඟට සනීප ආරක්ෂාව හා වෛද්‍ය ක්‍රමය. ඊළඟට ගන්න පුළුවන් දැදිග මැත් පහන. ඊළඟට මැනීම් ක්‍රම. ඔන්න ප්‍රධානව පස්වෙනි පාඩමෙන් ගොඩනැගෙන ඒවා. එතකොට මේකේ මොනවද අපිට එන්න පුළුවන්? විද්‍යාව හා තාක්ෂණය අද වෙනකන් අහලා නැහැ පුතේ. මම පේපර්ස් අධ්‍යයනයේදී මම දැකලා නැහැ මේ ප්‍රශ්න දානවා. විද්‍යාව හා තාක්ෂණය આવොත් ලියන්න ඕනේ නිවාස සැලසුම් තාක්ෂණය, මැටි භාණ්ඩයි, මැටිවරු සුසානයි. අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න. ජල කළමනාකරණයත් එනවා අඩුයි. හැබැයි වැවේ අංග නම් නිතරම අහනවා. වැවේ අංග 4ක් නම් කරන්න කියයි. වැවේ අංග 4ෙන් කරන කාර්යයයි. ඊට පස්සේ එක අංගයක් දීලා එකෙන් කරන කාර්යයයි. ඊට පස්සේ කරන කාර්ය දීලා වැවේ අංගයයි. හරි. වැව බැම්ම බිසව කොටුව සොරව රළපනාව. හොඳ අවධානයෙන් ඉන්න. රුවන්වැලි සෑය අත්තිවාරම එන්නේ නැහැ. ගොඩාක් දුරට විස්තර ප්‍රශ්නකට මැනින් ක්‍රම දානවත් කලාතුරකින් මැනින් ක්‍රම දාන්නේ. දේශීය වස්ත්‍රිත් ගත්තොත් කෙම්පහන් ක්‍රමයයි, කිරිමඩු ශාන්ති කර්මයයි. හරි. විස්තර ප්‍රශ්නකට එනවා අඩුයි. සනීප ආරක්ෂාව හා වෛද්‍ය ක්‍රමයත් විස්තර ප්‍රශ්නකට එනවා අඩුයි. එම આવොත් පොළොන්නරු ආලහන පිරිවන, දුටුගැමුණු රජතුමාගේ රෝහල් දහඩ සහ පණ්ඩුකාභයගේ මාතෘ නිවාස ලියන්න ඕනේ. දැදිග මැත් පහන ලකුණු 5කට වගේ එන්න පුළුවන්. හරි. එතකොට කෑගල්ල දිස්ත්‍රික්කයේ පුංකගාම වර්තමාන දැදිගම. හරි. එතකොට මේ ඇත් පහන් නිර්මාණය කරලා තියෙන ලෝහය, ඊට පස්සේ මේ ඇතාගේ පිට උඩ ඉන්න පුද්ගල සංඛ්‍යාව, සොඩේ තියෙන උක්දණ්ඩ ගැන, පහනට තෙල් දැම්මහම ඇතාගේ උදරය, ඊට පස්සේ ලිංග මාර්ගයෙන් පහනට තෙල් වැටීම, මේකේ මූල ධර්මය පිළිබඳ විග්‍රහ කළ යුතුයි. හරි. එහෙනම් ওই ටික තමයි ප්‍රධාන පළවෙනි පාඩම් පහෙන් ගොඩනගන්නේ. 6 වෙනි පාඩම පුතේ 6 වෙනි පාඩමට ගියොත් මේකේ ගොඩාක් කොටස් තියෙනවා. මේක මොනවද වැඩිපුර තියෙන්නේ? සමාජ සංවිධානයේ බිහිවීම. ඊළඟට කාන්තා නියෝජනය, නීතිය හා සම්පදාය, මුදල් විනිමය, ආහාර රටාව, පරිසරය ආරක්ෂා කර ගැනීම, වාර්ගික සහජීවනය. වාර්ගික සහජීවනය මීට කලින් කොටසක නේද? හරි. ඒවනට මෙතනින් කතා කරමුකෝ. එතකොට පුතේ මම දැකලා තියෙන 10 පාඩම් වලින් මේ හැම එකම විස්තර ප්‍රශ්න විදිහට ගොඩනගන්න පුළුවන් පාඩම. හැබැයි 10 වසරේ අච්චු පොතේ තියෙන සෙල් ලිපි වැඩිම ප්‍රමාණයක් තියෙන පාඩම තමයි මේ. එතකොට සමාජ සංවිධානය ලියද්දී පැහැදිලිව ලියන්න ඉහළම රජු,
රත්කෝල් සම්දරු ඊට පස්සේ ප්‍රභූන් ඉන්දියා කුඩීන් ඉන්දියා 16 දාලා විග්‍රහ කරන්න ඕනේ. කාන්තා නියෝජනය ලියද්දී ගොඩාක් තියෙනවා. ගෘහණියක් විදිහට තියෙනවා අපිට සමාජ වරප්‍රසාදලාභීන් විදිහට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ මවක් විදිහට කතා කරන්න පුළුවන්. ගෞරවණීයත්වයට පාත්‍ර වුණා කියන්න පුළුවන්. හරි සුහදශීලීත්වයට කතා කරන්න පුළුවන්. ඒ තරම් කාන්තා නියෝජන රාජ්‍යත්වයටපත් වුණා කියන්න පුළුවන්. ප්‍රාදේශීය පාලනයට ආවා කියන්න ඕනේ තරම් සාධක තියෙනවා. හරි ඊළඟට නීති හා සම්ප්‍රදාය. නීති ඕනේ තරම් කියන්න ඕනේ. බදු නීති වලින් ඉඳන් කියන්න පුතේ. බදු ගහපු අය ඉඳන් කියන්න. හරි නීති ඕනේ තරම් තියෙනවා. වේවැල් කැටිය ලිපිය දාලා කියන්න, සොරබොර වැව ලිපිය දෙන්න. ඊට පස්සේ ආමණ්ඩ ගමනේගේ මාගාත අක්ෂාව, ඊට පස්සේ නිශ්ශංක මල්ල රජුගේ ජලය ජීවතන පක්ෂීන් ගැන ඕනේ තරම් කියන්න පුළුවන්. ඊළඟට මුදල් විනිමය. ඒ කියන්නේ කාසි භාවිතය. කාසි භාවිතය ගැන කියන්න රූප දෙක දාලා ලියන්න. ඊට පස්සේ අර වීරංකුර නම් විහාරයට රන් කලන් 200ක් පූජා කරපු එකයි. හරි ඊට පස්සේ රන් දෙවිසි කලඳයි කියන කතාව මුදල් විනිමයට වැදගත් වෙනවා. හරි මේක සාමාන්‍ය ලකුණු 5කට තමයි ආවොත් එන්නේ. ආහාර රටාව ආවොත් හරි ඉතා පහසුවෙන් වලල් ලියන්න පුළුවන්. හැබැයි කිතුල්ගල බෙලිලනේ ඉඳන්ම ආහාර රටාවට එන්න ඕනේ. හරි කිතුල්ගල බෙලිලනේ ඉඳන්ම කියාගෙන යන්න ධාන්‍ය වර්ග වල ඉඳන් කාපු වල බතල වල ඉඳන් හැමදේම ලියන්න පුළුවන්. පරිසරය ආරක්ෂා කර ගැනීම මේක එනවනම් ලකුණු 5කට වගේ තමයි එන්නේ. මොකද 6කට තරම් ප්‍රමාණවත් උත්තරයක් ලියන්න නැහැ. පරිසරය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව අච්චුපතේ තියෙන්නේ ලිපි 3යි. අනුරාධපුර පුවරු ලිපියයි, අනුරාධපුර බුද්දන්නේ හෙළ ලිපියයි, අනුරාධපුර කොණ්ඩවට්ටමාන ලිපියයි. වාර්ගික සහජීවනි තාම වැදගත් ප්‍රශ්නයක්. මේ පාර බොහෝ දුරට සාමාන්‍ය පෙළට එන්නත් පුළුවන්. වාර්ගික සහජීවනි අන්‍යගම් අන්‍ය ජාතීන් එක සුහද විඳියා කියන අපේ මේක මෑතකදී කතා කළා ගිය සතියේ බදාදා අපේ ඔන්ලයින් ක්ලාස් එකේදී. ඉතින් මේක වාර්ගික සහජීවනය ආවොත් පළවෙනි විජයබාහුව කතා තුනම කියන්න පුළුවන්. කාලිංග වංශික කුමාරිකාවක් විවාහ කරගෙන ඒ රාජ්‍යත් එක්ක තිබ්බා. තම නැගණිය මිත්තා කුමරිය පාණ්ඩ වංශික කුමාරයට දුන්නා කියන එක කියන්න පුළුවන්. පොළොන්නරු දළදා මාලිගාවේ ආරක්ෂාවට වේලික්කාර හමුදාවක් ගෙනාවා කියන්න පුළුවන්. ඊට පස්සේ පළවන ගජබාහු පත්තිනි දේවාලයක් විවෘත කරන්න චේර රාජ්‍යයට ගියා කියන්න පුළුවන්. හරි බාතිකාබේ රජතුමා රෝමේ පබළු ගෙනාපු එක, දෙමළ අධිකාරී කියන තනතුර, සිංහල කාන්තාවක් දෙමළ පුරුෂයෙක් එක්ක විවාහ වෙච්ච එක. හරි එතකොට දෙමළ ජාතික භික්ෂුව ගැන ඕනි තරම් උදාහරණ තියෙනවා. ඒ ටික දාලා ලියන්න වෙනවා. එහෙනම් ඔන්න ප්‍රධානව 10 වසරේ පළවෙනි පාඩම් 6න් ගොඩනගෙන්න පුළුවන් ප්‍රශ්න. අපි යන් 7 වෙනි පාඩම. වීලි කලාපයේ නගර පරිහානිය සහ රාජධානි ටික. පුතේ මේකේ අපෝදායක උග්‍රකෝසිමනේ. අපේ රාජධානි වල ටික ගත්තොත් අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ. මේ ටිකනේ. එතකොට මෙතනින් මොනවද ගොඩනගෙන්න පුළුවන් විස්තර ප්‍රශ්න? මෙන්න මෙතනින් ගත්ත හැකි පොළොන්නරු පරිහානිය. පොළොන්නරු පරිහානිය. දුර්වල පාලකයන් බලයට පත්වීම, පෙළපත් අතර ගැටුම්, ආර්ථික පරිහානිය, ආගමික පරිහානිය, වසංගත රෝග බෝවීම සහ කලිංග මාග ආක්‍රමණය. ඒ ටික තමයි විග්‍රහ කරන්න වෙන්නේ. දඹදෙනියාවත් ප්‍රශ්න දෙකක් එන්න පුළුවන්. එකක් තුන්වන විජයබාහු රජුගේ සේවාවන්. එහෙම නැත්නම් දෙවන පරාක්‍රමබාහු මුහුණ දුන්න අභියෝග. හරි දෙවන පරාක්‍රමබාහු මුහුණ දුන්න අභියෝග. චන්ද්‍රබානුගේ පළමු ආක්‍රමණය, චන්ද්‍රබානුගේ දෙවන වර ආක්‍රමණය, කාලිංග මාර්ග පරාජය කිරීම. හරි යාපහුවෙන් නම් විස්තර ප්‍රශ්නයක් ගොඩ නැගෙන්නේ නැහැ. කුරුණෑගලින් විස්තර ප්‍රශ්නයක් එන්නේ නැහැ. ගම්පොලින් එන්නේත් නැහැ. හැබැයි මේකේ චීන ආක්‍රමණය ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. හේතුව චෙන්හෝ අවුරුදු 3ක දිනන වසර 3ක දිනනවා 1405 1409 1411 ඒ පිළිබඳ අවබෝධයක් දෙන්න. කෝට්ටේ ගත්තොත් 6 වෙනි පරාක්‍රමබාහු රජු මුහුණ දුන්න අභියෝග. හරි 6 වෙනි පරාක්‍රමබාහු රජු මුහුණ දීපු අභියෝග. එහෙනම් මේ ටික තමයි ඔතනින් පුතේ අපිට ප්‍රධානව බලා ගන්න වෙන්නේ. ඊට පස්සේ මේ රාජධානි වල බිහි වුණ කෘති ග්‍රන්ථ ගැන අවධානයක් යොමු කරන්න. ඉරි ගහන ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊළඟට ගියොත් අපිට ප්‍රධානව තියෙන මහනුවර රාජධානිය. හරි මහනුවර රාජධානිය. මේක ඉන්නවා පුතේ පාලකයෝ 13 දෙනෙක්. සේනා සම්මත වික්‍රමබාහු, ජයවීර බණ්ඩාර, කරලියද්දී බණ්ඩාර, පළවන රාජසිංහ, පළවන විමල ධර්මසූරිය, සේනාරාත්, දෙවන රාජසිංහ, දෙවන විමල ධර්මසූරිය, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, ශ්‍රී විජය රාජසිංහ, කීර්තිසී රාජසිංහ, රාජාධි රාජසිංහ සහ ශ්‍රී වික්‍රම රාජසිංහ. හැබැයි 13ක් ඉඳලා බය වෙන්න එපා පුතේ උඹ. හරි මේකෙන් එනවා නම් එන්නේ අපිට පළවන විමල ධර්මසූරිය. පළවන විමල ධර්මසූරිය. එහෙම නැත්නම් දෙවන රාජසිංහ. හරි ආයිතින් බොහෝ දුරකට එන්න තියෙන පුතේ
කීර්තිසී රාජසිංහ. එනවා අඩුයි. එන්න පළවෙනි මල් ධර්මසූරි. එයාගේ අභියෝග. නීත්‍යානුකූල රාජ්‍යරුමිය පෘතුගීසින් උඩරට ආරක්ෂා කර ගැනීම, සීතාවක රාජ්‍යයෙන් එල්ලූ අභියෝගය, උඩරට ආර්ථිකය නගා සිටීම සහ ආගම නගා සිටීම. ඔක තමයි එනවා නම් එන්නේ. උඩාත් දුරට. හරි. දෙවන රාජසිංහ. අභියෝගය යගෙත් එන්නේ. පෘතුගීසින්ගෙන් උඩරට ආරක්ෂා කිරීම, සීතාවක රාජ්‍යයෙන් එල්ලූ අභියෝගය, ඊට පස්සේ සෝරි මෙතන පොඩි වැරද්දක් වුණේ. එතන ගන්න වෙන්නේ පෘතුගීසින්ගෙන් උඩරට ආරක්ෂා කර ගැනීමයි, පෘතුගීසින් මෙරටින් පන්නා දැමීමයි, ලන්දේසින්ගෙන් එල්ලූ අභියෝගයයි, උඩරට රදළ ප්‍රධානින්ගෙන් එල්ලූ අභියෝගය. කීර්ති ශ්‍රී රාජසිංහ ගෙනන් එන්නේ සේවාවන්. ඒත් අහන්නේ ආගමික සේවාවන්. පැහැදිලිද? ඊළඟට මහනුවරෙන් එන්න පුළුවන් පරිපාලනයයි ඊළඟට ආර්ථිකයයි සමාජයයි. මතක තියාගන්න කවදාක්වත් සමාජ විතරක් නම් එන්නේ නැහැ, ආර්ථික විතරක් එන්නේ නැහැ. එනවනම් මේ දෙක බද්ධ කරලයි. පරිපාලන තනි ප්‍රශ්නයක් විදිහට එන්න පුළුවන්. සමහර විට ඒ තුනම දාලා කෙටි විස්තරයක් දාන්නත් එන්න පුළුවන්. පැහැදිලිද රත්තරනේ? හරි. එහෙනම් ඊළඟ පාඩම ඉතා වැදගත්. මොකක්ද ඊළඟ පාඩම? මේ 7 මේ 8 9 වෙනි පාඩම සාමාන්‍යයෙන් ඉතාම වැදගත් පළවෙනි වාරයට සහ දෙවන වාරයට. ඊළඟට තියෙන පාඩම තමයි පුතේ යුරෝපීය පුනරුදය. නැත්නම් පුනරුදය. පුනරුදය මොනවද එන්න පුළුවන් අපිට? පුනරුදය මොනවද එන්න පුළුවන්? එක පුනරුදය ඇතිවීමට හේතු. පුනරුදය ඇතිවීමට හේතු. දන්නවනේ හේතු ටික? කොන්ස්ටාන්තිනෝපලයේ මුස්ලිම් තුර්කින් නතු කර ගැනීම, බුද්ධි ප්‍රබෝධය, පල්ලි අධිපති විවේචන වීම, ධනවතුන් බිහිවීම, උගතුන් බිහිවීම, වෙළඳ නගර බිහිවීම. හරිද? ඊළඟට අහන්නේ කොන්ස්ටාන්තිනෝපල් නගරේ වැදගත්කම්. යුරෝපයේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් වීම, ධනවතුන් වාසය කිරීම, උගතුන් වාසය කිරීම, ප්‍රධාන කලාගාරය පිහිටා තිබීම, පෙර අපරදිග වෙළඳ නැදීම. ඊළඟට අහනවා නම් අහන්න පුතේ අපිට යුරෝපීය පුනරුදයත් එක්ක දේශපාලන වෙනස්කම්, ආර්ථික වෙනස්කම් සහ සමාජීය වෙනස්කම් මොනවද කියලා. පැහැදිලිද? ආය අහන්න තියෙන ප්‍රශ්න මේකෙන් එනවා නම් එන්නේ දේශ ගවේෂණය. මේක අහනවා අඩුයි, ගොඩාක් දුරට ඉරි ගහන තමයි මේකෙන් වැඩිපුර වගේ එන්නේ. ඊට පස්සේ ප්‍රධානම ප්‍රශ්න තමයි පුනරුදය ලංකාවට බලපෑ ඇති ආකාරය. ඒක ලියන්නත් තියෙන්නේ දේශපාලන, ආර්ථික, සමාජීය. එතකොට මේ බැහැම මේක ලියන්න බෑ. මේ අහන්නේ යුරෝපයේ දේශපාලන, ආර්ථික, සමාජීයනේ. මේ ලංකාවට. හරි, ඊටාම සරල ප්‍රශ්නයක්. මෙන්න මේ ටික පුනරුද පාඩමෙන් වැඩි අවධානයක් දෙන්න. ඊළඟ අවසාන පාඩම තමයි 10 ශ්‍රේණියේ බටහිර ලෝකය. බටහිර ලෝකය. එතකොට බටහිර ලෝකය ගත්තොත් අපිට වැඩිපුර මේ පාඩමේ කතා කරන්න තියෙන්නේ පෘතුගීසි සහ ලන්දේසි. පෘතුගීසින්ගෙන් මොනවද අපි කතා කරන්න ඕනේ? පෘතුගීසින්ගෙන් කතා කරන්න තියෙන්නේ කෝට්ටේ බලය අල්ලා ගැනීම. කෝට්ටේ බලය අල්ලා ගැනීම. හරි. ඒ කියන්නේ තෑගි ඔප්පුව දක්වා ධර්මපාල කුමාරයාගේ මරණය දක්වා මේක කතා කරන්න වෙනවා. ඊළඟට කතා කරන්නේ පෘතුගීසින් මෙරට ඇති කරගත්ත සටන් පහ. මෙරට ඇති කරගත්ත සටන් පහ. ඔය දෙක තමයි ප්‍රධානම පෘතුගීසින්ගෙන් ගොඩ නැගෙන්නේ. හරි. ඊළඟට ලන්දේසියෙන්ගෙන් අපිට 1638 ගිවිසුම ටිකක් වැඩි අවධානයක් දෙන්න. ලන්දේසින්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන බලන්න. ආර්ථික ප්‍රතිපත්තිය. ඕක තමයි එන්නේ. මේ පාඩමෙන් ගොඩාක් ප්‍රශ්න ගොඩ නැගෙනවා අඩුයි. පැහැදිලිද? හරි. එහෙනම් පුතේ ඔන්න ඔය ටික තමයි 10 ශ්‍රේණියෙන් 11 ශ්‍රේණියේ දුවෙක් පුතෙක්ට හැදෙන්න පුළුවන් ප්‍රශ්න. හරි. එතකොට අපි යමු 11 ශ්‍රේණියේ පාඩම් කීපේ කතා කරමු. 11 පළවෙනි පාඩම කාර්මික විප්ලවය. කාර්මික විප්ලවය භාගයට එයිද? අනිවාර්යෙන් එනවා. යුරෝපීය පුනරුදය 10 වසරෙන් එයිද? අනිවාර්යෙන් එනවා. අනිවාර්යෙන්ම 8 9 ප්‍රශ්න දෙක ওই දෙක. එතකොට ඔය එක්ක කාර්මික විප්ලවය ලියන්න ඕනේ පුතේ. එහෙම නැත්නම් පුනරුදය ලියන්න. තෝරා ගැනීම ප්‍රශ්න දෙකන්නේ. දෙකෙන් එකයි. එහෙනම් පුනරුදය කාර්මික විප්ලවය දෙකෙන් එකකට රෙඩි වෙන්න වෙනවා. හරිද? අනිවාර්යයි. මොකද දෙවන වාරේ තුන්වෙනි වාරේ වෙද්දී ඔක වෙනස් වෙනවා. ලෝක යුද්ධත් වෙනවා, විප්ලවත් වෙනවා. හරි. එතකොට කාර්මික විප්ලවය මොනවද අහන්නේ? කාර්මික විප්ලවය. කාර්මික විප්ලවය අහන්න පුළුවන් පුතේ. කාර්මික විප්ලවයේ බිතාන්නෙන් ආරම්භ වෙන්න හේතු. හරිද? ඊළඟට ප්‍රධාන කර්මාන්ත 3. ප්‍රධාන කර්මාන්ත 3. පැහැදිලිද? ඊළඟට අහන්න පුළුවන් කාර්මික විප්ලවය ලංකාවට බලපෑති ආකාරය. මේ තුන තමයි આવොත් ලියන්න තියෙන්නේ. පැහැදිලිද? ප්‍රධාන වෙන්න තියෙන්නේ මේ අංශ 3 තමයි. තේරුණාද හැමෝටම? එහෙම නැතිනම් පුතේ හොඳට මතක තියාගන්න කාර්මික විප්ලවයේ
sannivedanaය, ප්‍රවාහනය, කුෂි කර්මාන්තය. මේක ඕනි තරම් අහලා තියෙනවා. sannivedanaය ප්‍රවාහනය කියලා දාලා ඕනි තරම් ප්‍රශ්න අහලා තිනවා. පරිභාග වලට මම දැකලා තිනවා papers වල. පැහැදිලිද? ඊළඟට ඉතාම වැදගත් පාඩම. කාර්මික විප්ලවයට පස්සේ දෙවෙනි පාඩම තමයි බිතාන්නේ. ශ්‍රී ලංකාවේ බිතාන්නේ බලය පිහිටුවීම. ශ්‍රී ලංකාවේ බිතාන්නේ බලය. දෙවෙනි පාඩම. මොනවද මේ දෙවෙනි පාඩමෙන් අහන්න පුළුවන්? මෙන්න මේ ටික අහන්න පුළුවන්. ඉංග්‍රීසීන් මෙරටට පැමිණීමට හේතු. ඊළඟට මොන බඩ කැරැල්ලද? මුහුදු බඩ කැරැල්ල. ඊළඟට උඩරට ආක්‍රමණය. ඊළඟට 1818 අරගලය. ඊළඟට 1848 අරගලය. එයිද? මෙතනින් එයිද ප්‍රශ්නය? අනිවාර්යෙන් එනවා පුතේ. එහෙනම් හොඳට මතක තියාගන්න ඉංග්‍රීසියෙන් එන්න හේතුව આવොත් පිහිටීමේ වැදගත්කමයි වටිනා වෙළඳ ද්‍රව්‍ය විස්තර කරන්න. හරි. මුහුදු බඩ කැරැල්ල આવොත් මුදල් ක්‍රමයක් හඳුන්වා දීම, මුදලින් බදු ගෙවීමට තීරණය කිරීම, පීඩාකාරී බදු, අවුමිල්දාර තනතුරක්, ඊට පස්සේ බදු වෙන්දේසිය ඒක ගන්න පුළුවන්. උඩරට ආක්‍රමණය කොටස් කීපයකින් අහන්න පුළුවන්. සාර්ථක වෙන්න අසාර්ථක වෙන්නත් අහන්න පුළුවන්. හරි. මොකද වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් ගොඩනගා ගන්න පුළුවන් පාඩම. හරි. ඊළඟට 1818 අරගලේ හේතු බලා ගන්න, ප්‍රතිඵල බලා ගන්න. හරි. හේතුව આવොත් ඉතා සරලයි. රජෙකු අහිමි වීම, ආගම පිළිබඳ මතුව ගැටලු, ප්‍රදල ප්‍රධානීන්ට පහර වැදීම. ඊළඟට ප්‍රධානව මේ පාර සාමාන්‍ය පෙළට විශ්වාස කරන එක 48 කැරැල්ල. මේක අහන්නේ හේතු ප්‍රතිඵල. හේතුව අහුව 1833 ආණ්ඩු ප්‍රස්තාවයේ දුර්වලතාවත් ටොරින්ටන් ආණ්ඩුකාරවරයාගේ පීඩාකාරී බදු ප්‍රතිපත්තිය. මේක විස්තර විය යුතුයි. ඔය ටිකෙන් පුතේ අනිවාර්යම ප්‍රශ්නයක් එනවම තමයි. හරි. එහෙනම් කාර්මික විප්ලවයෙන් අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. බිතාන්නේ පාඩමෙන් අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. මීට කලින් කතා කරපු පුනරුදයෙන් එනවා. බොහෝ දුරට මහනුවරෙන් එන්න පුළුවන් කියලා විශ්වාස කරනවා 75ක් විතර. හරි. ඊළඟට ප්‍රධානම අනිවාර්යෙන් ජනාවාස ව්‍යාප්තිය. ප්‍රශ්න පහක් මෙතන තියෙනවා. හරි. ඊළඟට දැන් අපි තුන්වෙනි පාඩම. 11 තුන්වෙනි පාඩම ආගමික පුනර්ජීවනය. දැන් මේ ආගමික පුනර්ජීවනයේ මොනවද වැඩිපුර එන්න පුළුවන්? මේක එන්න තියෙන ප්‍රධානම එක තමයි පුතේ බෞද්ධාගමික පුනර්ජීවනය. බෞද්ධාගමික පුනර්ජීවනය ආරම්භ වෙන්න හේතු. ක්‍රියාත්මක වෙන්න හේතු. වාද විවාද පැවැත්වීම, බෞද්ධ පාසල්, බෞද්ධ පිරිවෙන්, බෞද්ධ මුද්‍රණාල, බෞද්ධ පුවත්පත් කියන ඒවාෙන් දාලා විග්‍රහ කරන්න වෙනවා. තුනක්වත් විස්තර කරන්න වෙයි. හින්දු ඉස්ලාම් කියන එක වෙන වෙනම අහන එකක් නෙවෙයි. හින්දු ඉස්ලාම් ආවොත් ඔය දෙකම දාලා එකකට හරි. හරි. ඔය ටික තමයි ප්‍රධානව තුන්වෙනි පාඩමෙන් ගොඩනගෙන තියෙන්නේ. ගොඩාක් දුරට මේ පාඩමෙන් ප්‍රශ්න දාන්නෙම නැති තරම්. හරි. ඊළඟ පාඩමට යමු. ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ. ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ. පුතේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ටික ගත්තොත් 1833 මේකේ කතා කරන්නේ බ්‍රිතාන්‍යය අපිට දීපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ටික විතරයි ඈ. 1833 1910 1920 1924 1931 1947 47 නම් පුතේ මේක පොඩ්ඩයි තියෙන්නේ. ඊටු ටික තියෙන්නේ 6 වෙනි පාඩමේ. එතකොට මේවා මොනවද විස්තර ප්‍රශ්න කොට නැගෙන්නේ? මම හැමදාම කියනවා වගේ 33න් අහන්න පුළුවන් පරිපාලනයව, ඊට පස්සේ අධ්‍යාපන නැත්තම් ආර්ථිකයව, ඔන්න ඔය ප්‍රශ්න දෙක තමයි මේකෙන් එන්නේ. විස්තර එන්න පුළුවන්. මේකේ කවදාකවත් විස්තර ප්‍රශ්නයක් එන්නේ නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න මේකේ නවාංග දෙක ඉතාම වැදගත්. මොකද්ද නවාංග දෙක? සීමිත ඡන්ද ක්‍රමයක් ප්‍රථම වරට හඳුන්වා දීම, සීමිත ඡන්ද ක්‍රමය යටතේ උගත් ලාංකිකයෙකු වන පොන්නම්බලම් රාමනාදන් පත්වීම. පැහැදිලිද? එළකිරේ. 1920 මේකෙන්නෙත් නවාංග දෙක පළාත්බද ඡන්ද ක්‍රමය හඳුන්වා දීමත්, ප්‍රථම වරට නිල නොලස් සංඛ්‍යාව වැඩි වීමත්. මේක විස්තර ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේක එන්නේත් නැහැ. ඊළඟට විස්තර ප්‍රශ්නයක් වැඩි වශයෙන් එන්න පුළුවන් එක තමයි මේක. මේක අහන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාවයි, විධායක කාරක සභා ක්‍රමයයි, සර්වජන ඡන්ද ක්‍රමයයි. එහෙනම් මතක තියාගන්න 1833යි 1931යි කියන දෙක ওই දෙකෙන් තමයි ආවොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රශ්නයක් එන්නේ. හරි. තව පාඩම් දෙකයි. වීඩියෝ එක ටිකක් දිගට ගියා. මම මොකද සමහර ඒවා කොටස් ටිකක් කියා දීගෙන ගියා හන්දා මම පුළුවන් තරම් අඩු කරා පුතේ කතා කරන කොටස් ටික. ඊළඟට යන් අපි වතුව ගාවට. වතුව ගාවට පාඩ. මේක අපිට කතා කරන්න ඉන්නේ කෝපි, සින්කෝනා,
කොකෝවා, තේ, පොල්, රබර්. මීට අමතරව මාතෘකා තියෙනවා මධ්‍යම පන්තිය බිහිවීම, කම්කරු පන්තිය බිහිවීම, බ්‍රිතාන්‍ය හිතකර ප්‍රතිඵල, අහිතකර ප්‍රතිඵල. හරි. චුට්ටක් අසනීප වෙලා මේ වීඩියෝ එක ගහන්න පුතේ. ඒත් අතරිය නෑ වැඩේ. මොකද දැන් සමහර අයගේ දැන් මේ විදි පටන් අරන්නේ. දැන් හෙට බස්නාහිර වෙනවා මම හිතන්නේ හෙට ඉතිහාසය. හරි. එතකොට සබරගොහින් පටන් අරගෙන නෑ. සමහර පළාත්වල තව පටන් අරගෙන නෑ. ඒක හන්දා මේ කඩිමුඩියට අග්ගාලා මේ වීඩියෝ එක ගහගන්නේ. අපේ දුවල පුතාලාට මොනවා හරි දෙයක් සමහර අය දන්නේ නැහැ පාඩම් කරන්න ඕනි කොටස් මොනවද කියලා. හරි. එහෙනම් දැන් මේකෙන් මොනවද ගොඩනගෙන්න පුළුවන්? තව මේකේ තියෙනවා පුතේ කොටස 1833 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආර්ථික යෝජනා. ආර්ථික ප්‍රතිසංස්කරණ. ඊටාම වැදගත් ප්‍රශ්නයක් එක. ඒක විස්තරයකට එනවා. ඒක ආවොත් එහෙම ලියන්න තියෙන අනිවාර්ය රාජකාරී ක්‍රමය අහෝසි කිරීම, සිවිල් සේවය අඩපණ කිරීම, බැංකු සහ මූල්‍ය ආයතන, වතු වගාව, යුරෝපීය ව්‍යාපාරිකයන්ට කොළඹින් පිට ඉඩම් ලබා ගැනීමට තිබූ තහනම ඉවත් කිරීම. ඔය ටික තමයි එන්නේ. ඔයා ගන්න බැරි වෙයි කියලා මම ඊට කිව්වේ. වතු භෝග වලින් විස්තර ප්‍රශ්නකට එනවා නම් එන්න තියෙන කෝපි නැත්තම් තේ. තනි භෝගයක් විදිහට. එහෙම නැත්තම් කෝපි එන්න පුළුවන් වෙනම තේ පොල් රබර් තුනම එකට දාලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊළඟට මධ්‍යම කම්කරු පන්ති දෙකම එකට දාලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරි. එතකොට බ්‍රිතාන්‍ය හිතකරේවත් එක ප්‍රශ්නයකට එන්න පුළුවන්. ඕන තරම් දේවල් තියෙනවනේ දෙයන්න පුතේ. බ්‍රිතාන්‍ය ලංකාවට ආවම අපිට ලැබිච්ච හොඳ දේවලුත් තියෙනවා, නරක දේවලුත් තියෙනවා. පැහැදිලිද? ඔය ටික. ඊළඟට අපි අන්තිම කොටස අන්තිම පාඩම විදිහට කතා කරමු. නිදහසින් පසු ශ්‍රී ලංකාව. මේක දානවා අඩුයි පුතේ, ඒත් එන්න බැරි නෑ. හරි. මේකේ තියෙනවා 1947 සෝල්බරි ආණ්ඩු ක්‍රමය. ඊළඟට තියෙනවා 1972. ඊළඟට 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව. හරිද? ඊළඟට තියෙන්නේ ගොවි ජනපද ව්‍යාපාර, ඊළඟට මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය. හරිද? එහෙනම් පුතේ මෙතන හොඳට මතක තියාගන්න 47න් එන්න තියෙනවා නම් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයයි ද්විමාණ්ඩලික පාර්ලිමේන්තුවයි අග්‍රාණ්ඩුකාරවරයයි විතරයි. මම හිතන්නේ නෑ මේකෙන් ප්‍රශ්නයක් මේ පාර දායි කියලා. 72 ගත්තොත් විස්තර ප්‍රශ්නයක් දාන්නේ නැති තරම්. ලක්ෂණ බලපම් පුතේ. 78න් එන්න පුළුවන්. විධායක ජනාධිපති එන්න පුළුවන්. 225 යුත් පාර්ලිමේන්තුව වෙන්නත් පුළුවන්. ජනමත විචාරණය එන්නත් පුළුවන්. මැතිවරණ ක්‍රම ටික එන්නත් පුළුවන්. ඒක හන්ද මේක එන්න පුළුවන්. හරි. ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ වෙන්න හේතු සහ ගොවි ජනපද ව්‍යාපාරවලදී මුහුණ දුන්න අභියෝග කීපයක් බලා ගන්න. ඊළඟට මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය කියන්නේ මොකක්ද? ඒකේ අරමුණ මොනවද කියන එක චුට්ටක් බලා ගන්න. ඔච්චරයි. එහෙනම් මම ආයි අන්තිම පාරටත් කියනවා පුතේ වැඩි වශයෙන් බලා ගන්න 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩම. හරි. 10 ශ්‍රේණිය ගත්තොත් දෙවෙනි පාඩමත් තුන්වෙනි පාඩමෙන් කෙටි එන්න පුළුවන්. 6 වෙනි පාඩමෙන් එනවා. ඊළඟට 7 රාජධානි වලින් එන්න පුළුවන්. ඊළඟට 8 මහනුවර රාජධානිය බොහෝ දුරට එන්න පුළුවන්. ඊළඟට 9 වෙනි පාඩම අනිවාර්යයෙන්ම එනවා. 11 වසරෙන් බොහෝ දුරට එන පාඩම් ටික 11 1යි 11 2යි 11 3 භාගයක් වගේ එන්න පුළුවන්. 11 4ත් එහෙමයි. හරි. ප්‍රධානව මට ස්ථිරවම කියන්න පුළුවන් මේ දෙක නම් එනවා කියලා. හරි. එතකොට ස්ථිර ප්‍රශ්න විදිහට 10 2 10 9 අනිවාර්යෙන් වෙනවා. ඊට පස්සේ 11 එනවමයි දෙවෙනි එකත් එනවමයි. ඔය හතර ස්ථිරවම එනවා. මහනුවර බොහෝ දුරට පුතේ ප්‍රශ්නයක් දානවා. හරි. ඔය ටික වැඩි අවධානයක් දෙන්න. කොහොමත් පුතේ මේ 6 වෙනි පාඩම ඓතිහාසික දැනුම පාඩමත් එනවා. 18ක් එයිද නැත්නම් කාන්තා නියෝජනය විතරක් එයිද නීති හා සම්පදාය විතරක් එයිද කියන එක කියන්න බෑ. හතර කෙනත් එක්ක ඒක තීරණය වෙනවා. පළාතෙන් පළාතට ඒක වෙනස් වෙනවා. මම මේ පොදු සංකල්ප ටිකක් ගොඩ නැගුවේ. හරි. හැම පළාතක්ම අල්ලලා. එතකොට ඔයාලා මේක ටික පාඩම් කරනකොට මොනවා හරිම දෙයක් ගැටලුවක් ආවොත් මට කතා කරන්න. මෙතනින් පස්සේ අපි ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමති ළමයි ඉන්නවනොත් ඒත් කතා කරන්න. අනිවාර්යෙන් WhatsApp message එකක් දාන්න. දිස්ත්‍රික්කයයි ශ්‍රේණියයි. හරි. ඔන්ලයින් එකට සම්බන්ධ වෙන්න කැමතියි කියලා message එකක් දාන්න. ඒක මොන හරි ගැටලුවක් ආවොත් මගේ පන්ති එන නොයන ෆිසිකල් ක්ලාස් ඔන්ලයින් ක්ලාස් එන නොයන ඕනම කෙනෙක්ට ඕනම ප්‍රශ්නයක් පුතේ අහන්න පුළුවන්. විභාගෙදී පාඩම් කරද්දී ලියන්න තේරෙන්නේ නැත්නම්
හරි ප්‍රශ්නයක් ගොඩ නගා ගන්න තේරෙන්නේ නැත්තම් හරි ගැටලු තියෙන දරුවෝ මෙන්න මේ නම්බරේට 0.77යි 110යි 77යි 22ට මැසේජ් එකක් දාන්න. හරි දාලා ඕන දෙයක් මාත් එක්ක කතා කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක අන්තිමට මොකද හිතුනේ මේක වටිනවද කියලා මැසේජ් එකකුත් දාගෙන යන්න. එහෙනම් හැමෝටම අයබෝවන් හොඳින් වාර විභාගෙ ලියලා වැඩි ලකුණක් ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා හැමෝටම.